සුබ දවසක් කියලා පිළිගන්නවා මේ YouTube channel එක පැත්තට. ඉතින් අද පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන්න හිතුණා. ස්ටුඩියෝ එකේ විදියට මගේ Canon එක පාවිච්චි කරන්නේ නැතුව ස්ක්‍රීන් ෂෙයාර් එකක් එක්ක යන්න හිතුණා. මම මෙහෙම කාලයකට සැරයක් කරනවා. හැබැයි අද මම හිතනවා quality එක මේ මගේ පොඩියට පේන වීඩියෝ එකේ වැඩි ඇති කියලා. හේතුව අලුතෙන් ගත්ත MacBook Pro M4 Pro එක තමයි පාවිච්චි කරන්නේ. webcam එක සෑහෙන හොඳයිනේ. ඉතින් ඒක නිසා යම් තත්දුරකට පැහැදිලිතාවයක් තියෙනවා ඇති මේ ඒකෙත් මේ නැත්නම් මම සාමාන්‍යයෙන් කරන්නේ මේ ස්ටුඩියෝ කැමරා එක පාවිච්චි කරලා. right anyway අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටෙක්නොලොජි සම්බන්ධ දෙයක් නෙමෙයි. but හැම කෙනෙක්ම මගේ channel එකේ බලන වීඩියෝස් අතර එක පැත්තකින් ඔය ටෙක්නොලොජි DevOps පැත්තේ තමයි වැඩිම views යන්නේ. අනිත් පැත්තෙන් වැඩිම යන දෙයක් තමයි lifestyle and career guidance and you know අනිත් එක තමයි ඒ කියන්නේ life එකේ කොහොමද මේ achievements ඒ පැත්ත කියන කාරණාව. right. ඉතින් ඕගොල්ලෝ දන්නවා මම සාමාන්‍යයෙන් දේවල් කියන්නේ දේවල් කරලා බලලා සාර්ථක වෙච්ච සහ හරියන්නේ නැති ඒවා ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මම හැම වෙලේම කතා කරන්නේ දේවල් කරලා බලලා එක්ස්පීරියන්ස් එක තමයි ෂෙයා කරන්නේ. මොකද එහෙම නැතුව මම හිතන්නේ නැහැ මිනිස්සෙක්ට දේවල් කියන එක හොඳයි කියලා විශේෂයෙන් කමියුනිටි එකක් එක ඉන්න කෙනෙක්ට. right. ඉතින් ඒක නිසා අද කතා කරන්න යන්නේ මේ විශේෂයෙන් මේ questions වලට අහන දේවල් බැලුවම අපේ especially ඔය younger generation එක and even අපේ අනිත් උඩ ලෙවල් වලට ඇවිල්ලා ඉන්නේ. කියන්නේ වයසින් වැඩි කට්ටියගේ උනත් සමහර ප්‍රශ්න අහලා තියෙන ඒවාත් එක දැක්කම හිතෙන දෙයක් තමයි පොඩි පැහැදිලි කිරීමක් කරනවා විශේෂයෙන්ම මේක younger generation එකට. ඉතින් පොඩි sketch එකක් මේවා කරලා තියෙනවා. මේක මේ හදිස්සියට ඇඳගත්ත sketch එකක් එච්චර ලස්සන නැතුව ඇති. නමුත් මේකේ මම වැදගත් කාරණා කීපයක් මේ එළියට දෙන්න බලාපොරොත්තු වෙනවා මේ sketch එක හරහා. right. හරි අපි යමු කතන්දරේ පැත්තට වැඩි වෙලා යවන්න ඕනේ නැහැ මේ වැල්වට අරන් කියලා. මේ අංක 1 දැන් මෙතන ඔයගලන්ට පේනවා මේ ඉන්නේ ඔයාගේ සාමාන්‍ය life එක පටන් ගන්න තැන මේ තරුණ සාමාන්‍ය අවදී ඔයගොල්ලෝ ටීනේජර් කෙනෙක් වශයෙන් මේ ඉන්න කාලේ. right. ඊට පස්සේ එතනින් පටන් ගත්තාම සාමාන්‍යයෙන් මම මේ කතා කරන්නේ මූලිකවම මේකේ අවධානය මේ younger generation එකට දෙන්න මේ අද කාලේ ගිහිල්ලා තියෙන මේ නොමග යැවීම කියන එක especially luxury දේවල් වලට හර අපි කියන්නේ luxury දේවල් වලට ඒක reach කරනවයි කියන එක නිකන් අමුතු අර මේ නිකන් හරිම නිකන් අර සුන්දර මේ ඊටමත් ලේසියෙන් ඒ කියන්නේ ඊටා ඉක්මනින් මේ විවිධාකාර මැජික් ක්‍රම වලින් මේ luxury items වලට luxury දේවල් වලට reach කරනවා කියන එක පුළුවන් කියලා පෙන්නන කණ්ඩායම් ඉන්නවා. විශේෂයෙන් ලංකාව වගේ අපි වගේ ටිකක් poor countries ගත්තම ඒ වගේ කට්ටිය තමයි සාමාන්‍යයෙන් හොඳම audience හදන්නේ. right. ඒ වගේ කට්ටියට තමයි හොඳම audience හැදෙන්නේ, communities හැදෙන්නේ. හේතුව අපේ වගේ රටවල් වල ගත්තම අර සාමාන්‍යයෙන් අපි දුප්පත් රටවල් නේ කියන්නේ ටිකක් අමාරු වෙන්නේ ලයිෆ් එක 90ක් දෙනා ගෙවන්නේ මේක අර කම්ෆර්ටබල් ලයිෆ් එකක් ගෙවනවායි කියන එක නැහැනේ. ඒකනේ ඇත්ත කතාව. right. ඒතර එතෙන්ට ආවම ඒ වගේ තැනකට මොකක් හරි විස බීජයක් දාලා ඒ හරහා ලොකු පිරිසක් මොනවා හරි ලොකු දෙයක් පෙන්නලා ගන්න හැකියාවක් තියෙනවා. right. එතකොට එතනදී younger generation එක ගොඩක් ලංකාව වගේ රටක නොමගේ මේ හැකියාව වැඩි වෙලා තියෙනවා. ඒක ගිහිල්ලා තියෙනවා already. හරි. ඉතින් අපි ඒවා මේ හදන්න මේ ලංකාවට පහළ වෙච්ච දෙවිවරුවත් ඒ වගේ කට්ටිය නෙමෙයි. අපි මේ තනිකර ටෙක්නොලොජි ෆීල්ඩ් එකේ ඉන්න ඒකේ යම් කිසි knowledge එක share කරන hobby එකක් විදියට YouTube කරන කදී. නමුත් හිතුණා මේක පොඩ්ඩක් කියන්න ඕනේ කියලා මගේ community එකේ ඉන්න මගේ younger generation එක මොකද ටිකක් educated and ඒ ගමන යන්න පටන් ගත්ත අය ඉන්නවා සහ ඒ ගමන යන්න කැමැත්තෙන් ඉන්නේ. ඉතින් ඒ අයට උදාහරණයක් දෙන්න තමයි පුතා දැන් මේ තියෙන්නේ teenager වශයෙන් ඉන්න ඔයා කාලේ අවුරුදු 13 14 කාලේ ඉඳලා ඔය 19 වෙනකන් කාලෙදී ලංකාව ඇතුලේ මම කියන්නේ ඔයාට තියෙන ප්‍රධානතම දේවල් දෙකක් තමයි මේ O levels and A levels කියලා කියන්නේ. right. ලංකාව ඇතුලේ අපි මේ ලංකාවේ පරිසරයේ ජීවත් වෙන මිනිස්සු විදිහට මේක අතිවිශාල ලොකු කඩයිම් දෙකක්. හරි. O levels කියන එක යම් තාක් දුරකට මේවා කරගත්තත් මේ A levels කියන කඩයිම දැනට තාමත් ලංකාවේ වැලිඩ් දෙයක්. හේතුව අපි කතා කරන්න ඕන ප්‍රැක්ටිකල් දේවල් පුතා. ඒ කියන්නේ රට ඇතුලේ නැති දේවල් මේ වගේ වැරදි තියෙන්න පුළුවන්. මේක අවශ්‍ය නැති එක්සෑම්ස් වෙන්න පුළුවන්. හරි. ඒවා කතා කරන්න අපි දේශපාලඥයවත් අපි ප්‍රෙසිඩන්ට් වත් නෙමෙයිනේ. ඒවා රටේ දැන්ට පවතින යම්කිසි process එක ධර්මතාවයක් වගේ දේවල් රට ඇතුලේ තියෙනවනම් අපි ඒකට ඇඩොප්ට් වෙන්න ඕනේ. දැන් ඒතකොට A levels කියන්නේ පුතා සාමාන්‍යයෙන් අවුරුදු 18ක් 19ක් වෙන ළමයෙක්ගේ ඔළුවේ තියෙන්න ඕන ප්‍රධානතම දෙයක් මේ කාලේ හැටියට. ඒකට හේතුවක් තියෙනවා මම ඒක ඊළඟ මේ ෆේස් එකේදී පෙන්නනවා. right. එතකොට මේ O level A level කාලය කියලා කියන්නේ ඔයා full focus එකක් දෙන්න ඕන මේ කතන්දරේට. හරි. මොකද අපි මේ ගමන යන්නේ මැජික් ගමන් වලින් යන එකේ තියෙන ප්‍රශ්න ටික සහ මේ ස්ටෙප් බයි ස්ටෙප් ගමනක් යන එකේ තියෙන මේකේ තියෙන වැලිඩිටි එක මේකේ තියෙන ට්‍රස්ට් කරන්න පුළුවන් හැකියාව බහුතරයකට 90ක් 99ක් දෙනාට මේ ස්ටෙප් බයි ස්ටෙප් ගමනේ හොඳ තැනකට යන්න පුළුවන් කියන ඒ probability එක වැඩි. but වෙන අනම්මනම් ඔය මාෆියා එක ඉන්ද්‍රජාල වගේ දේවල් කරලා යන්න පුළුවන් අය ඉන්නේ 0.0 ගාණක් පමණයි.
රයිට්? ඒක මුලින් අවබෝධ කරගන්න ඕන. මෙතන තමයි ගැටලුව තියෙන්නේ. ඒතකොට මේ ටීනේජ් වශයෙන් ඔයා ඉන්න කාලේ පුතා අංක 1 වෙන්න ඕන මේ O levels and especially A levels focus කරන්න ඕන. මොකද එහෙම කියන්න හේතුව මම මෙතන මේ දාලා තියෙනවා මේ arrows ටිකක් දාලා university කියලා එකක්. ඒතර පුතා අද කාලේ ගත්තොත් එහෙම අපේ කාලේ දැන් අපි යුනිවර්සිටි යන්න කොහොමවත් කැප වෙලා වැඩ කරා. මොකද අපිට ඒ කාලේ වෙන දෙයක් තිබුණෙත් නැහැ හිතන්න. ඒක තමයි මූලික දේ. මොකද අද කාලේ වගේ social media නැහැ, YouTube අඩුයි, TikTok කියන දේවල් නැහැ. ඒ වගේ දේවල් ගොඩක් අඩුයි. හරිද? අමතර දෙයකට කියලා කරන් තියෙන එළියට කියලා ක්‍රිකට් පාරක් ගහන එක විතරයි. මම මේ කියන්නේ 90s වල කට්ටිය right? එහෙම. right? හැබැයි යුනිවර්සිටි කියන එක ඒ කාලේ කොහොමත් focus එක අපිට. but අද කාලේ මේක deviate වෙනවා පුතා. මේ O level A level focus එක අඩු වීමත් එක්ක මේක deviate වෙනවා. ඒතකොට මේක අඩු වෙන්න හේතුව තමයි මේ උඩ දාලා තියෙනවා ප්‍රධාන වශයෙන් දෙක මේ YouTube සහ TikTok කියලා කියන්නේ. right? මම හිතන් දාලා දෙනවා not the right time if you don't have discipline. ඒ කියන්නේ මේක ඇත්තම කතාව කිව්වොත් මේ කතන්දරේ මේ YouTube TikTok වගේ දේවල් නිසා මෙන්න මේ O levels and A levels වලට තියෙන focus එක ගොඩාක් අපේ teenagers ලගේ අද වෙද්දි අඩු වෙලා නෙමෙයි නැත්තරම නැති වෙලා තියෙනවා මං කියන්නේ 90% විතර. හේතුව තමයි මේ TikTok YouTube කියලා කියන්නේ සාමාන්‍ය ඒගොල්ලෝ මේ apps උනා develop කරලා තියෙන එක පැත්තකින් මේවා බලන කට්ටිය ඒකට අල්ලලා තියා ගන්නවා. ඕක නවත්තන්න බෑ පුතා. දැන් අපි උනත් එක දිගට YouTube බලන්න ගත්තොත් දැන් අපිත් මේ එන කතන්දරකට අපිත් මේක ඩිසිප්ලින් එකක් නැතුව මේක අත්හැරලා අනිත් දේවල් මේක පටන් ගත්තොත් මේක නවත්තන්න බෑ. මටත් ඒක දෙන්න. අපි TikTok කියන app එක පාවිච්චි කරන ගත්තොත් ඕකේ එකින් එකට උඩට swap කර කර ඉවරයක් නෑ. ඒක සාමාන්‍ය human කෙනෙක්ව අල්ලගන්න විදිහට තමයි මේවා හැදිලා තියෙන්නේ. ඊට අමතරව කතන්දරේ තමයි මේ වගේ දැන් මොනටයිස් වෙච්ච කෑල්ලක් තියෙනවා. ඒ කියන්නේ TikTok YouTube කියන ඒ වගේ දැන් ඉස්සරහට දීලා තියෙනවා. ඔයාට මුදල් හම්බ වෙනවා. ඔයාට ඩොලර්ස් earn කරන්න පුළුවන්. අන්න අල්ලන්න පුළුවන් හොඳම තැන මේ ටීනේජර්ස්ලා. මොකද දන්නවද මේ කාලෙදී අපේ කාලේ ඔය අපිට ඔය මුදල් ගැන ඩොලර්ස් ගැන හිතන්න තිබුණු ඔප්ෂන්ස් ගොඩාක් අඩුයි. තිබුණු එකම දේ තමයි මම මේ පල්ලෙය දාලා තියෙන Upwork, Fiverr, Freelancer වගේ ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම්ස් විතරයි මුදල් ගැන කතා කරද්දී මූලික වශයෙන් තියෙන. එහෙම නැත්නම් ගිහලා කුලී වැඩක් කරනවා. right? ගොඩාක් ඔප්ෂන්ස් අඩුයි. නමුත් අද කාලේ මේ TikTok, YouTube කියන කට්ටිය ඉස්සරහට දානවා කෙලින්ම මේ මොනටයිසේෂන් කෑල්ල. ඒක දාපු ගමන් අන්න ඔලුවට යනවා right. සල්ලි හොයන්නනේ අපි ජීවත් වෙන්නේ. right මෙතනින්ම පටන් ගන්න පුළුවන් අවුරුදු 15 16 17 අපිට දැම්ම ගේම් එකකට බහින්න පුළුවන් කියන අයිඩියා එකට යනවා. බට් ඕක තේරෙන්නේ නැහැ. මේක කරලා උඩටම යන කට්ටිය ඉන්නවා 100 ගාන. හරි අපි probability මොකද මේක මම මේ පෙන්වන්න හදන්නේ මේ ලංකාව ඇතුලේ 100ක් ගත්තොත් 100 ගාන. ඒක 100 එකක් කියනවා. එකෙක්ට විතරයි මේක උපරිමයකට යන්න පුළුවන් වෙන්නේ. ජීවිතේ ඒ කියන්නේ හොඳම ස්ටේබල් තැනකට ගිහිල්ලා සාමාන්‍යයෙන් හොඳ ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් වෙන්නේ මේ TikTok YouTube කරන අය 100ට එකකට විතරයි. එතකොට මොකද අපි හැම වෙලේම දේවල් සමාජය ඇතුලේ දෙන්න ඕනේ. දැන් අපි වගේ කෙනෙක් මේවා කියද්දි ඒ 100ට එකක් ඇඩ්‍රස් කරලා අපි දෙයක් හරි කියන්න හොඳ නැහැ. දැන් අපි වගේ කෙනෙක් කියන්න ඕනේ අපි 199ක් කෙලවෙනවා නම් ඒක මම කියන්නේ හොඳ මාර්ගයක් නෙමෙයි. යමකින් 100ට එකක් මේව වෙලා 199කට කෙලවෙනවා නම් ඒක හරි දේ නෙමෙයි යම් කිසි අදාළ කාලයකදී කරන්න. මේක කරන්න තැනක් එනවා මම මේක පෙන්වන්නම් ඉස්සරහට මේක යද්දි. එතකොට මේක නෙමෙයි හරි වෙලාව. මොකද 199ක් කෙලවෙනවා නම් ඔබතුමා මේක බලන කෙනා ඉන්න පුළුවන් ඒ 199ක්. මොකද බහුතරයේ ඉන්නේ මේ පැත්තේ. හරි 100ට එකක් මොකක් හරි හොඳ කර්මයක් තියෙන හොඳම පීනක් තියෙන ඩයල් එකක් කොහොම නෙමෙයි YouTube TikTok නේ බල්ටි ගගා ගෙදර හිටියත් ගේමෙන් ගොඩ යනවා අන්තිමට ලයිෆ් ඒ ලක්ෂරි අයිටම්ස් බලන් ඉද්දි ඒවට රීච් කරන්න පුළුවන් වෙනවා right එතකොට අපි බෑක් කරන්නේ මෙතන මම බෑක් කරන්නේ මෙතන වා යුනිවර්සිටි යන්න ඕන පුතා යුනිවර්සිටි කියන එක ඉස්සරටත් වැඩිය අද ගත්තොත් එහෙම very important මොකද දන්නවද මෙතනදී අද කාලේ ඩිග්‍රියක් කියන එක නිකන් අර අපි කියන්නේ new normal වගේ කතන්දරය. ඒ කියන්නේ මේක අනිවාර්ය දෙයක් තිබිය යුතුම දෙයක්. දැන් අපේ කාලේට වගේදී ඩිග්‍රීස් තියෙන කට්ටිය ස්පෙෂලි highlight වෙලා පෙන්නනවා. නමුත් ඩිග්‍රීස් නැති කට්ටියක් හිටපු අය සාමාන්‍ය විදිහට වෙන දේවල් වලින් කරගෙන යන්න පුළුවන්. නමුත් අද කාලේ තියෙන competition එකත් එක්ක යුනිවර්සිටි ඩිග්‍රියක්වත් ඔයාට නැද්ද කියලා කෙනෙක් question කරොත් පට්ට ජාටර. හරි යුනිවර්සිටි ඩිග්‍රී එකක්වත් නැද්ද ඔයාට මේ කාලේ උප්පත්තියක් ලැබලා නැද්ද කිව්වොත් පට්ට චාටර පට්ට අවුල් මේ 20s වල මම මේ කතන්දරේ කියන්නේ right ඒක නිසා අනිවාර්යෙන් යුනිවර්සිටි එන්න නම් A level back කරන්න ඕන හොඳට දෙන්න ඕන A level එක ලස්සනට ගහන්න ඕන A level එක ඒක තමයි ලංකාවේ විදිය මම කියන්නේ නැහැ A level වැඩක් නැති වෙන්න පුළුවන් ඒ කතන්දර දැන් කට්ටිය කියනවනේ මම කියන්නේ still physics maths එක්ක ඔය දේවල් එක්ක and arts and ඔය තියෙන විෂයන් හැම එකකම යම් කිසි එක කට්ටියකට ක්‍රියේටිව් පැත්තක් තියෙනවා සමහර අයට ලොජිකල් තින්කින් හදනවා ස්ටිල් ඒ ටික තියෙනවා අපි උදාහරණ මම දන්නේ මගේ එක්ස්පීරියන්ස් එක කියන්නේ මැත්ස් වගේ දේවල් අපි කරපු දේවල් එක්ක ඒ ලොජිකල් තින්කින් හැදිලා තියෙනවා ඒක ඇවිල්ලා තියෙනවා ඒවා තියෙනවා ඉතින් ඒවා ඒ ලෙවල් කරන්න ඕනේ නැද ඒක මම කතා කරන්නේ නමුත් අපි තියෙන ප්‍රොසීඩියර් එකේ දුවන්නේ බෑ පුතා දැන් ලංකාවේ අපිට මේක ඔලුවෙන් හිටන් යන්න බෑ නිකන් වවුලෑ ගෙදර ගියා නම් ඒ විදියට ඉන්න ඕනේ රයිට්
රයිට් යුනිවර්සිටි බැක් කරන්න හේතුව මොකක්ද මම මෙච්චර අන්න නෙක්ස්ට් මයිල්ස්ටෝන් එක ලයිෆ් එකේ වගේ තියෙන හොඳම එක ඉන්ටර්න්ෂිප් එක පුතා. මොකද දන්නවද මෙහෙමයි සාමාන්‍යයෙන් මම දන්න විදිහට මම මේ කතා කරන්නේ IT ෆීල්ඩ් එකට අල්ලලා කතා කරන්න හේතුව පුතා මම සාමාන්‍යයෙන් කරපු දේවල් නේ මම කතා කරන්නේ. ඔයාලා දන්නවනේ මේ YouTube channel එකේ වීඩියෝස් 130 109ක් 10ක් තියෙනවා. ඔක්කොම තියෙන්නේ මම කරපු නිසා මම දැන්ට කරන් යන ඒවා මම දේවල් ෂෙයා කරලා තියෙන ඒවා. දන්න ඒවා විතරයි. ඒතකොට මේකේ මම දන්න හොඳම කාරණා තමයි පුතා IT ෆීල්ඩ් එකේ වෙන්න පුළුවන්. නමුත් another domain එකක ඉන්න කෙනෙක් වුණත් මම දන්නවා ඉන්ටර්න්ෂිප් එකක් කියන්නේ අතිශය වැදගත් කාරණාවක්. ඉන්ටර්න්ෂිප් එක කියන්නේ මේක තමයි ඔයා යුනිවර්සිටි එකේ තියරිටිකල් ඕ කන්සෙප්චුවල් ලෙවල් එකේ යන් පොඩි මිනි ප්‍රොජෙක්ට්ස් වලින් ඉගෙන ගන්න දේවල් රියල් වර්ල්ඩ් එකකට ඇප්ලයි කරන ස්ථානයේ ඉන්ටර්න්ෂිප් එක තමයි. ට්‍රේනින් වෙන අවස්ථාව. ඉතින් මේක අතිශය වැදගත්. සමහර ඒවා දැන් අපේ මොරටු යුනිවර්සිටි එකේ 3rd year වලදී ඔක ගන්න ඕනේ අනිවාර්යයෙන්. විශේෂ ක්‍රෙඩිට් ප්‍රමාණයක් තියෙනවා. මම දන්නේ දැන් වෙනස් වෙලා කියලා. ඊට සමහර යුනිවර්සිටිස් තියෙනවා 4th year එකේදී ගන්න ඕන කරියර් ෆෙයාර්ස් තියෙනවා දැන් අපේ යුනිවර්සිටිස් වල. සමහර මේ දැන්ටත් අනිත් ඒ වගේ තියෙනවා කරියර් ෆෙයාර්. සමහර ඒවා නැති වුණත් ඔයා හොයා ගන්න ඕනේ. right? ඒ හේතුව මොකද? මෙහෙම එකක් දාලා තියෙන මේ විශේෂ ක්‍රෙඩිට් ප්‍රමාණයක් දීලා මෙහෙම ඩයරි එකක් මේන්ටේන් කරන්න කියලා මට මතකයි අද වගේම තමයි මම වෙබ්සයිට් එකේ ඩයරි එකක් අපිට තියෙනවා අර මේ ට්‍රේනින් වලට මොකක් හරි ලියපුවා මට මතක නැහැ ඒක කොහෙන් දීපේද කොහොම හරි ඔය ඒ සම්බන්ධ මොකක් හරි ට්‍රේනින් ඔතොරිටි එකක් හා සම්බන්ධ වෙච්ච. ඉතින් සයින් එක ඒ කියන්නේ එච්චරට ඉම්පෝටන්ට් මේක. හේතුව ඒක ඉම්පෝටන්ස් එක තේරෙන්නේ වාට මේ ඉන්ටර්න්ෂිප් කියන එක නෙක්ස්ට් ස්ටෙප් එකට බැක් කරනවා. දැන් මුතුක් තේරෙනවද මම මේ ඔයාලට ෂෙයා කරන්නේ අපි කරපු විදිය but still this is kind of a traditional path. හරි මේක තාම traditional path එකක් මම මේ ෂෙයා කරන්නේ. හැබැයි මම 100%ක් වග කියනවා මේ path එකේ ගියා කියලා වැරද්දක් වෙන්නේ නැහැ. හරි විදියට යන්න ඕනේ. ඉදිරියේදී කියන කාරණාත් හරියට යන්න ඕනේ. නැත්තම් වැඩේ අවුල් වෙනවා. හරි ස්පෙෂලි මම ફોකස් කරන්න පුතා IT ප්‍රොෆෙෂනල්ස්ලා. මොකද දන්නවද දැන් මේ පාත් එකේ යනවා කියවම සමහර වෙලාවට අනිත් ප්‍රොෆෙෂනල්ස් වල ඉන්න කට්ටියට සමහරලාට ප්‍රශ්න වෙන්න පුළුවන් ඉදිරියේදී මම කියන සැලසුම් වලට සහ ඒ කතන්දර වලට එද්දි. මොකද ඒකට වෙනම හේතු තියෙනවා. නමුත් ගොඩක් අයට මේක හරියන අවස්ථාවක් තියෙනවා මේ හරි විදියට මේක ගියොත්. මේ ඉන්ටර්න්ෂිප් එක මූලික කරන්නේ මෙතන මම ඇරෝස් දීලා මේ මොකද්ද බැක් කරන්නේ මේ ෆුල් ටයිම් ඉන්කම් එකට බැක් කරනවා. ඒතර මම මෙතන ෆුල් ටයිම් ජොබ් කියලා දාලා නැහැ. ඇයි ඒ මේකෙන් කියවෙන්නේ ෆුල් ටයිම් ඉන්කම් එකට මේ බැක් කරනවා කියන්නේ මොකද්ද මේ ඉන්ටර්න්ෂිප් එක යුනිවර්සිටි O level සේලස්. ඒ බැක් කරනවා කියන්නේ පුතා ඔයා මේ A level වලින්ලා යුනිවර්සිටි ගිහිල්ලා ඉන්ටර්න්ෂිප් එකේදී ලොකු අර පයිප්ලයින් එක කොහොම ටික ටික හීනි වෙවි එනවා. ඒ එන්නේ මොකද? ස්පෙસિෆික් ස්කිල්ස් ටිකක් ස්පෙસિෆික් ඩොමේන් එකකට ඔයාව ස්කිල් ටික බිල්ඩ් කරගෙන තමයි ඉන්ටර්න්ෂිප් ලෙවල් එකට එන්නේ. ඒ කියන්නේ හැමදේම පෙරලා එන්නේ. ඒක දැන් හිතන්න ආර්ට්ස් වලින් ආපු කෙනෙක් නම් එයා යුනිවර්සිටි යද්දී ඔන්න ආර්ට්ස් වල එක පැත්තකට යනවා. ඊට පස්සේ ඉන්ටර්න්ෂිප් එකට යද්දී ඒකෙන් මේවා වෙනවා. කොමර්ස් එක. දැන් IT ප්‍රොෆෙෂනල්ස්ලාට මම මේක ලේසියෙන් කියනවා. දැන් අපි පටන් ගද්දී A levels කාලේ අපි 6 maths කරාදී logical thinking හැදෙනවා. නමුත් IT සම්බන්ධ දේවල් නැත ඒක. හරි. යුනිවර්සිටි එකට ගියාම මොකද අපි ස්පෙસિෆිකලි යනවා IT computer science degree එකට යනවා. අන්න දැන් කතා කරන්නේ ඒ වගේ නෑ. හොඳට මේක ඉගෙන ගන්න. ඉන්ටර්න්ෂිප් එකට මොකද දෙනන්න කම්පැනි එකට ගිහලා අන්න වැඩ කරනවා එක ඩොමේන් එක. ඒකේ සමහරවිට වා ප්‍රෝග්‍රෑමින් පැත්ත. එහෙම නැත්නම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පැත්ත. අන්න තෝරගෙන ඒකට එක්ස්පීරියන්ස්. අර විදිහට පයිප් එක හීනි වෙවි වෙලා ඔන්නවාද ස්පෙસિෆික් ස්කිල්ස් ටිකක් බිල්ඩ් කරපු ට්‍රේනී කෙනෙක් බවට පරිවර්තනය වෙලා එද්දී එතනින් බැක් කරන ඔයාගේ ෆුල් ටයිම් ඉන්කම් එක. ඒ කියන්නේ ඔයාගේ ඒ කාලයක් තිස්සේ හදාගෙන ආපු අර ස්කිල්ස් බේස් කරලා හදන ඉන්කම් එක ගැන මම මේ කතා කරන්නේ. වෙන ආතල් නෙමෙයි කතා කරන්නේ. හරි. ඔයාගේ මෙච්චර කාලයක් යුනිවර්සිටි ඉන්ටර්න්ෂිප් වල ඒ ලස්සනට ක්‍රාෆ්ට් කරගෙන ආපු ඒ ලයිෆ් එකේ ඒ හදපු ස්පෙસિෆික් ස්කිල්ස් ටික බේස් කරලා කරන ෆුල් ටයිම් ඉන්කම්. ඒකයි ෆුල් ටයිම් ඉන්කම් කරේ. මොකද මේක ඔයාගේ ස්කිල්ස් පාවිච්චි කරලා කරන එක ජොබ් එකක් වෙන්නත් පුළුවන්. IT ප්‍රොෆෙෂනල් කෙනෙක් විදියට software engineer කෙනෙක් විදියට අපි ජොයින් වුණා වගේ ජොයින් වුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් කෙනෙක් වෙන්න පුළුවන්. මේ ෆුල් ටයිම් ඉන්කම් එක අර ඔයා හදාගෙන ආපු ස්කිල් ටික බේස් කරලා ගන්න. හැබැයි ඔයාගේ තමන්ගේම ඕන් බිස්නස් එකකට යනවා. එයාට හොඳ මේකක් තියෙනවා ට්‍රස්ට් එකක් තියෙනවා තමන්ගේ ස්පෙસિෆිකලි තමන් දියුණු කරපු ස්කිල්ස් ටික ට්‍රේනින් ගිහිල්ලා ඔක්කොම කරලා ඒකෙන් එයා ඕන් බිස්නස් එකකට යනවා. and even IT professional කෙනෙක් නෙමෙයි වෙන domain එකක ඉන්න කෙනා banking sector හරි මොනවාරි finance sector එකේ ඉන්න එහෙම නැත්නම් law sector එකේ ඉන්න එයා ඒ හදපු internship ඒ skill ටික base කරගෙන ඔන්න private මොනවා හරි කරන්න පටන් ගන්නවා. ඒකයි මම හැබැයි මේ දෙකෙන්ම full time income එකක් වෙන්නට ඕන මේක. ඒක තමයි මේ හොඳම milestone එක එන්න පුළුවන් මේ ආපු මෙතෙන්ට. හේතුව තමයි full time income එක කියන පුතා still ඔයාට තියෙන්න ඕනේ monthly වෙන්න පුළුවන්. ඔයාට බය නැතුව හිතේ සැකයක් නැතුව හිතේ දුකක් නැතුව වොරි වෙන්නේ නැතුව රිස්ක් නැතුව හાર્ට් බීට් එක වැඩි කරගන්න නැතුව රයිට් මට ඩෙෆිනිට්ලි මෙන්න මේ වගේ ඉන්කම් එකක් එනවා කියලා ෆුල් ටයිම් ඉන්කම් එකක් තියෙන්නට ඕනෑමයි. ඒක මෙහෙමයි බිස්නස් කරන්න ගියත් ඒක එහෙම තමයි ෆුල් ටයිම් ඉන්කම් එකක් බවට ඒක පරිවර්තනය වෙනවා. එක ආදායමක් තියෙන ෆුල් ටයිම් ඉන්කම් එකක් මුලදී. එහෙම නැති වුණොත් මොකක්ද දන්නවද වෙන්නේ? ඔයාට
මේක ලස්සනට ගෙනියන්න බෑ මේ ස්ටෙප් බයි ස්ටෙප් ගමන. හිර වෙනවා. දැන් මෙතෙන්ට එනකන් පොඩ්ඩක් පුතා බෙයා කරන්න වෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට එනකන් ලක්ෂරි අයිටම්ස් මේවා කරන්න යන්න බෑ. මෙතෙන්ට එනකන් වාට ලොකු වාහන පදින්න බැරි වෙයි. හරි මෙතෙන්ට එනකන් හොඳ ලොකු ගෙවල් හදන්න බැරි. මේ වාව ඉන්නේ 20s and 30s අතරේ මේ ඉන්නේ. ලොකු වාහන පදින්න බැරි වෙයි. හරි ලොකු ගෙවල් හදන්න බැරි වෙයි. රයිට් හොඳ ලෑන්ඩ් එකක් කල්ටිවේෂන් ගන්න. it's a nature. ඒක තමයි nature එක. මේක life එක කියන එක මේ ඉරක් ගහලා පෙන්ලා දෙනවා. මේක යනවා. මේක යන්න ඕනේ ඒක. මේක කඩන්න බෑ අපිට මේ යනකම්. මේක කඩනවයි කියන කඩන්න බෑයි කියන එකෙන් කියවෙන්නේ නෑ. ඔයාට වෙන දේවල් කරන්න බෑ කියලා. ඒක තමයි මම මේ පෙන්නලා තියෙන පල්ලෙහයින්. ඔයා මේ TikTok YouTube වලට O level කාලේ එන්න ફોකස් දෙන්න ගත්තම මම කියවනේ ගැලවෙන්න බෑ කියලා. ඒ කියන්නේ O level වලින් කෙලවෙන්නට පටන් ගන්නවා. එතකොට මේ ඔක්කොම ස්ටෙප්ස් බහින්න ගන්නවා full time income නැති වෙන්න පටන් ගන්නවා. හැබැයි මේක 100ට එකකට full time income හැදෙන්න පුළුවන් එනම ආතල් එකක් දෙන එකක් කිව්වොත් 100ට එකයි ඈ. අපි ඒ කතාව කතා කරන්නේ නැහැ. මොකද මම රෙකමන්ඩ් කරන්නේ 99%කට කියලා වෙලා 100ට හරියන ක්‍රම මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. right? but ඔයාට පුළුවන් මෙන්න මේ යුනිවර්සිටි කාලේදී මේ මම කරපු විදිය මෙන්න මේ වගේ දෙයකට ફોකස් කරන්න පුළුවන්. මේකම ඇවිල්ලා Upwork, Fiverr, freelancer වගේ freelancing platform එකකට. ඇයි ඒක කරන්න පුළුවන්? හේතුව ඔයා යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න ස්කිල් එක, ඉන්ටර්න්ෂිප් එකේ කරන ස්කිල් එකම ඇයි පුතා ඔයාට සෙල් කරන්න බැරි. ඒකම ඇයි ආපහු රීයුස් කරන්න. ඒක රීපර්පස් කරන්න බැරියයි. ඒක රීපර්පස් කරන්න ලේසි නෑ. අමුතුවෙන් ගිහිල්ලා මේ TikTok වල නටන්නයි, YouTube වල ආතල් දෙනවටයි වැඩිය. මේක කරන්න පුළුවන් YouTube එකේ. ඒ වුණාට මේකට ඉන්වෙස්ට් කරන දෙයට තරම් දෙයක් හම් වෙන ප්‍රමාණය අඩුයි. මේ කාලේදී වාට ගන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. එච්චර ටයිම් එකක් ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඔය දැන් YouTube එක උනත් ගත්තොත් එච්චර ටයිම් එකක් ඉන්වෙස්ට් කරාට වාට මේ කාලේ තියෙන වැඩේ තමයි මේවා බෑක් කරන්න ඕනේ. ඉන්ටර්න්ෂිප් එකට බෑක් කරගන්න ඕනේ යුනිවර්සිටි ලෙවල්. ඉන්ටර්න්ෂිප් එක කොහොම හරි බෑක් කරනවා අපිට ෆුල් ටයිම් ඉන්කම් එක හදා. ඒක නිසා මේවට ෆුල් ෆෝකස් එක දෙද්දී මේ වගේ දේවල් දෙන්න ගියාම වැඩේ අවුල් යන්නට පුළුවන් ගොඩක් වෙලාවට. ඒක තමයි මූලික කාරණේ. but මේ ස්පෙෂලි මේ O level කාලේ තමයි මේක කරන්න ගත්තාම වැඩේ අවුල්. නමුත් ස්ටිල් යුනිවර්සිටි කාලේදී චූටක් මේක හොඳ ඩිසිප්ලින් එකක් තියෙන මිනිස්සුන්ට කරන්නට පුළුවන්. අද නමුත් ස්ටිල් මම කියන්නේ පුතා ඒකට නෙමෙයි ඔයා යන්න ඕනේ. එයා යන්න ඕනේ ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එකට ගිහලා ඔයාගේ ස්කිල් එක රීපර්පස් කරලා විකුණන්න පටන් ගන්න. මේක තමයි පුතා එක්සැක්ට්ලි මම කරේ. ඉතින් මේ කරපුවා විතරයි කියන්නේ. ඉතින් හරිද? ඒක නිසා මේක හරි. ඒක පටන් ගන්න. වෙරි තාම බිඳුවෙන් මේක පටන් 0 level පටන් ගන්න. ප්‍රොපෝසල්ස් දා මේක යන්න මේ මොකද මේකේ වාට නැති වෙන්න දෙයක් නැහැ. ඔයාගේ ස්කිල් එක මේ හැදෙන ගමන් ඒකම ඔයා රීපර්පස් කරනවා ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට. right? එතකොට මම මේක කියන්නේ දෙකක් කරන්න පුළුවන් ඈ. හැබැයි ඒක ටිකක් සමපාත කරලා ගන්න ඕන ගැලපෙන විදියට. right? එතකොට මේක එහෙම දුවන්න දෙන්න. ඒක අපි දුවන්න දුන්නා මම 2016 අන්න ෆුල් ටයිම් ඉන්කම් එක හදුවා. මොකද්ද IT ප්‍රොෆෙෂනල් කෙනෙක් නම් ජොයින් වුණා. ඒ විදියට ලස අන්න පුතා දැන් කතන්දරයක් එනවා. මම මෙතන TikTok YouTube වලට ටික් මාක් එකක් දාලා දෙනවා. ඇයි මේක කළා? අන්න දැන් අවස්ථාවක් තියෙනවා. කරදර අඩුයි දැන්. මානසික නිදහස වැඩියි. monthly හොඳ stable income එකක් හම්බ වෙනවා. and ඔයා Upwork වගේ freelancing platform එක පොඩ්ඩක් jobs හම්බෙලා නැතුව නමුත් still try කරනවා. ඒ කියන්නේ account එකක් එහෙම තියෙනවා. දැන් මේ වගේ අවස්ථාවක් stable නැද්ද? මේ වගේ අවස්ථාවක් මානසික නිදහසක් නැද්ද? ට්‍රේඩ් එකක් දාලා ඉවරලා එහෙම නැත්නම් බයිනෑන්ස් වල ට්‍රේඩ් එකක් මේවා කරලා ඉවරලා ඒක දිහා බලාගෙන හූල් වෙනවට වැඩිය හරි මේක හෙට කෙල වෙයිද අද ලක්ෂයක් ඩොලර් වෙයිද අනිද්දාට ඩොලර් මයිනස් යයිද ඕකට වැඩිය මේ මානසික නිදහසත් එක්ක ඔයාලට තව දේවල් ඇචීව් කරන්න බැරිද පුළුවන්. ඒක තමයි මම මේ එක්සැක්ට්ලි කියන්නේ. මොකද මම මේ ගොඩක් වෙලාවට මේ හැම එකම කරලා තියෙන මිනිස්සෙක්. දැන් උදාහරණයක් මම මේ YouTube Upwork ගැනත් කතා කරන්නේ මම කරලා තියෙන නිසා right. and මම ඔය cryptocurrency and Binance ගැන කතා කරන්නේ මම forex කරපු මිනිස්සෙක් right. මම forex කරපු මිනිස්සෙක් 2015 වගේ 14 15 කරේ මගේ යාළුවෙකුත් එක්ක අතකලා අපි වෙනම VPS එකක් අරගෙන VPS එකේ අපි මැෂින් එක කරලා අපි සිග්නල් පවා ගත්තා වෙන තැනකට ඩොලර්ස් ගාණක් ගෙවලා අපි ඩොලර්ස් 200ක් දාලා පටන් ගත්තා 100 දෙන්න. ඕක ඔයාට කියන්න ඇත්තම කතාව ඒ forex account එක ඩොලර් 200ක් දාලා පටන් ගත්තා. ඩොලර් 400 ගානකට ගියා. අපි දෙන්න මමයි මේ යාළුවා එහෙමගේ මාර හැපි එකේ හිටියා. මම කියන්නේ යුනිවර්සිටි ඉන්න කාලේ කරපු පොඩි වැඩක් ඈ. forex forex කියලා ඉස්සර ඔක අපි කරේ. එතකොට එහෙම ගියා. හැබැයි මොකද ඔයා දන්නවද ඊට පස්සේ අපි සිග්නල් ටික අවුලක් නැහැ. හොඳටම හරි වැඩේ යන්න දෙමු කියලා VPS එක ඇතුලේ සිග්නල් ටික එහෙම යන්න මේවා කළා. මොකද ඔටෝ සිග්නල් ගන්න පුළුවන් ඈ. එහෙම වෙන කෙනෙක්ගේ account එකේ trades දාදී අපිට signals ගන්න පුළුවන්. ඕක අපි යන්න දෙමු කියලා ආතල් එකේ යුනිවර්සිටි වැඩ කරගෙන දැන් හරි ගොඩ කියලා හිටියා. මේ 2014 15 කාලේ කියන්නේ යුනිවර්සිටි. after 1 week වගේ මට මතකයි ගිහිල්ලා බලද්දි -50 ගණන් වල යන්නේ. ඒ කියන්නේ අනිත් පැත්තට ගිහිල්ලා සම්පූර්ණයෙන්. ඒ කියන්නේ අර ට්‍රේඩ් දාපු එක ගහපු ගැහිල්ලෙන් එක්ක ඌ ඒක ට්‍රේඩ් දාන්න කලින් උගේ ප්‍රොෆිට් එක ගන්න. ඉතින් අපිට තේරුමක් නැතුවට අපි ඔහේ තියාගෙන අල්ලගෙන හිටියා ඉබ්ඩයයි කියලා මේ වුණා. දැන් බලන්න මේ එක්සැම්පල් එක ගැන අපි මම මේවා කියන්නේ නැතුව මම මේවා දන්නවා ගොඩක් කියලා. මම මේවා කරලා තියෙනවා. දැන් මගේ ඉස්සර ප්‍රොෆයිල් එකේ ෂෙයා කරලාත් ඇති මම 2014 15 කාලේ ඒක ස්ක්‍රීන්ෂොට් එක ඩොලර් 200 ගානට කොහෙද ගියපු වෙලාවකට පිප්ස් PIPs කියලා මට දැන් මතකත් නැහැ පිප්ස් කියලා. ඒ ගාස්ල මම ෂෙයා කරා මෙච්චර කවගේ. ඉතින්
එහෙම තමයි. ඒක මම මේ හැම එකම කරන්න ගොඩක් වෙලාවට සාර්ථක වෙන්න නොසාර්ථක වෙන්න අසාර්ථක සාර්ථක කියලා අපිට කියන්න බෑ මිනිස්සුෙක් දිහා බලලා. අපි ඒක කරලා අපිත් බලන්න ඕන. අපිත් මේකේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන, right? ඉතින් ඒක ලොකු රිස්ක් එකක්. එච්චර නහින්න ඕනේ නැහැ. එච්චර චීප් දේවල් වල නහින්න ඕනේ නැහැ මෙතන. එච්චර මානසික නිදහස නැති කරගන්න ඕනේ නැහැ. right? එතකොට දැන් ඔයාගේ ෆුල් ටයිම් ස්ටේබල් ඉන්කම් එකක් එක්ක පැත්තකින් එකක් පොඩ්ඩක් හදන්න try කරන ගමන් හරි ස්ටිල් වලට දැන් මානසික නිදහස වැඩි ඈ ෆුල් ටයිම් ඉන්කම් එකක් තියෙනවා. මොකද ඔයා මෙහෙම බෑක් කරගෙන ඇවිල්ලා මේ ඔයාගේ ස්කිල් එක දැන් සෙල් කරගෙන ෆුල් ටයිම් ජොබ් එකක හරි මොකක් හරි වැඩ කරනවා. දැන් ඔයාට පුළුවන් TikTok YouTube අත ගහන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. දැන් ඒවා අපි අමතක කරලා දානවා නෙමෙයි මෙතනින් යන බලන්නකො. ඒක ලයිෆ් එකේ එක එක ස්ටෙප්ස් අනුව ඒවා මේ ඉන්වෝල්ව් කරගෙන මේක පිළිවෙලට යන හැටි මේ බලන්නේ. හරි. එතකොට දැන් YouTube TikTok ගන්න පුළුවන්. දැන් අපි උනත් එහෙම තමයි YouTube ගන්නවා. YouTube ගත්තාම ඉතින් ඒවා ඉතින් එකපාරට හරියන්නේ නැහැ. කමියුනිටි එකක් බිල්ඩ් වෙන්න කාලයක් යනවා. එහෙම මොනටයිසේෂන් කෑල්ල ගැන හිතනවා නම් ඒක ලොකුවට හිතන්නත් එපා. මොකද ලොකු ගානක් එහෙම හම්බෙන්නේ දැන් මම වගේ කෙනෙකුට ඩොලර් 10 මගේ සෝරි සබස්ක්‍රයිබර්ස් 10000යි මගේ views යන ප්‍රමාණයත් එක්ක ඔය ඩොලර් 40 35 ඔය වගේ ගණන් තමයි එකතු වෙවි යන්නේ ඔය මාසෙකට. ඔය වගේ තමයි යන්නේ. ඩොලර් 60 වගේ ඇවිල්ලා තියෙනවා. මගේ 100 ඒ කියන්නේ ඔහොම එකටලා 100 පයින් ඕන කොහොමත් වගේ මේක. මගේ AdSense account එකේ දැන් මම හිතන්නේ ඩොලර් 58ක් වගේ තියෙනවා. හැබැයි ඒක මම හිතන්නේ මම වීඩියෝ කරේ නැති නිසා මම හිතන්නේ මාස දෙකක විතර තමයි ඔය ඩොලර් 60 ගණක් කියලා තියෙනවා. කියන්නේ මාසෙ ඩොලර් 30ක් විතර තමයි ගිය මාස දෙකේ විතර එකද AdSense එකේ ඩොලර් 50 ගණක් වගේ තියෙනවා මම හිතන්නේ. මම දැක්කම පෙරේද බලද්දි. ඉතින් අර මේ එතකොට තේරෙනවද මේවා මේ ෆුල් ටයිම් ඉන්කම්ස් වලට යන්න පුළුවන් වෙනවා. සමහර අය දැන් ලොකු channels කරන අය ඉන්නේ. ඒක ඒගොල්ලෝ හිට වෙලා යන විදිය. හරිද? ඒක 100ට කීයද ඔහොම වෙලා තියෙන්නේ. එහෙ නැති මුළු ලංකාවටම ඩොලර් ඇවිල්ලා දැන් මේක ඩොලර් වලින් වැහිලා යන්න බෑ. YouTube අර AdSense අර එහෙම වෙන්න ඒකයි මම රෙකමන්ඩ් කරන්න නැත්තේ. වා මුලින් ફોකස් කරන්න මේ යන්න පුළුවන් ට්‍රැඩිෂනල් පාත් එක දුවන්න. ඒක දුවන ගමන් ඔයාට තව දේවල් කරන්න පුළුවන්. ඒකට පොඩි ටයිම් එකක් දෙන්න. චුරි ටයිම් එක මේ 20s 30s අතරේ කියලා කියන්නේ ඉතින් මෙම එච්චර කලබල වෙන්න ඕනෙත් නෑ. අපිට 30 35 වලට අඩුවෙත් වගේ වැඩ ටිකක් කරගන්න පුළුවන් නම් සෑහෙන්න ඇති ඉතින්. ඒකයි මම කියන්නේ. මේ ඔයාට ඉතින් 20න් වගේ දේවල් කරගන්න ඕන නම් ඉතින් ඒතකොට ඉතින් මට තේරෙන්නේ නැහැ කොහොමද කරන්න කියලා. right? ඉතින් මේක ඔයා මේ ලයිෆ් එක අපි අර හැපි විදියට ගෙවලා ඉවර කරන්න ඕන දේවල් ඇචුව කියලා. එතකොට අපිට 35 වලට යනකම් 30 35 අතර හොඳ දේවල් ටිකක් කරන්න පුළුවන්. එහෙම තමයි අපිත් ඇත්තටම මම මගේ එක්ස්පීරියන්ස් එක ගැන අපිත් කරේ 30 වලින් ඉඳලා 35 වලට තමයි. කියන්නේ 28 35 අතර තමයි ඒ අවුරුදු කීපේ සෑහෙන දේවල් ටිකක් මේවා කරනවා. ඉතින් ඒකට යන්න පේෂන්ස් කියන එක ඕන පුතා. මේක මේ එහෙම බැදැන් පුළුවන් ඔයාලට TikTok YouTube පටන් ගන්න. අන්න දැන් පැත්තකින් මේකක් දුවවන්න. දැන් පුළුවන් කමියුනිටි එකක්. ඔයාගේ බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරන්න පුළුවන්. හේතුව මොකද දන්නවද? ඔයා දැන් වැඩ කරනවා. ඔයාගේ ස්කිල්ස් රීපර්පස් කරලා ඔයා ෆුල් ටයිම් වැඩ කරනවා. සමහරවිට අප්වර්ක් එක සෙට් වුණ කෙනෙක් ඉන්නවනේ ඒකෙත් දුවන. දැන් ඔයාට එක්ස්පීරියන්ස් එක හම්බ වෙනවා වටේම. ඔයා දැන් ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට ඩිවෙලොප් වෙනවා. එහෙම ඩිවෙලොප් වෙන අතරේ YouTube වගේ එකක් TikTok එකේ ඔයා ඒකම ෂෙයා කරලා බ්‍රෑන්ඩ් එකක් හදනවා. ඒතර පුස් බ්‍රෑන්ඩ් හදන්න යන්න එපා. පුහු බ්‍රෑන්ඩ් හදන්න යන්න එපා. මේ මුලදී පටන් අරගෙන ඒක මේවා වෙන්නේ නැහැ. ඒක සෙට් වෙන්නේ නැහැ. ඒක ඔයාලා ටික කාලයක් ඇති තේරෙයි ජොබ්ස් වල ප්‍රශ්නෙද්දින් තේරෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේක ස්ටෙප් බයි ස්ටෙප් දුවලා මෙතනදී මේ වැඩේට බහින්න. දැන් මේකේදී තරහා ගන්න බෑ. සමහර අය ඉන්න පුළුවන් යුනිවර්සිටි ලෙවල් එකේ YouTube කරගෙන දැන් හිතන්න හොඳටම කියපු කෙනෙක්. ඒක තමයි අර 100ට එක කාණ්ඩ ඉන්න කෙනෙක් ඔයා. ඉතින් ඒක ඔයාගේ ලක් එකත් එක්ක සහ ඔයාගේ කැපවීමක් තියෙනදී මේකම කොහොමද මම මැරුණත් YouTube තමයි කියලා යන අය ඉන්න බලා. එහෙම එච්චර රිස්ක් ගන්න අවශ්‍ය නැහැ හැම වෙලේම. හරි. මොකද අනික අපි මේකනේ අපි දැන් සමහරලාට ස්කිල්ස් ඩෙවලොප් කරාම ආස නැද්ද සමහරලාට හොඳ කරියර් එකක් හදන්න. ඈ හොඳ කරියර් හොඳ සර්විසස් දෙන්න ලංකාවෙන් එළියට මේව වෙන්න එක්ස්පෝස් වෙන්න කට්ටියට. මොකද ඔයාගේ ස්කිල්ස් තියෙනවා නම් තමයි කට්ටියට ඔයාව අඳුර ගන්න. ඔයාව අයිඩෙන්ටිෆයි කරන්න. නැතුව ඔයාව ගණන් ගන්න. මම කියන්නේ IT ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට ස්පෙෂලි ඔයාගේ ස්කිල්ස් ටික තියෙනවා. නැත්නම් ඔයාව ගණන් ගන්න නැහැ එහෙම. ඒ ලෙවල් එකේදී. මොකද ඔයා නිකන් පුස්සක් වගේ බවට පත් වෙලා. ඉතින් ඒක හදන්න මේ 30s වෙනකන් ලස්සනට හදන් යද්දී ඔය 28 දැන් ෆුල් ටයිම් ඉන්කම් එකක් තියෙනවා. ඔන්න ඊට පස්සේ ඔයාට මෙන්න මේක වචනේ කියවන්නේ මම ස්ටේබල් මනි ෆ්ලෝස් ඉන්. දැන් ඔන්න පුතා මනි වැටෙන්න ගන්නවා. දැන් මනි කුට්ටිය වැටෙනවා. ඇයි ඉන්කම් එකේ. රයිට් අන්න මනි වැටෙන්න දැන් අපි සේව් කරන්න පටන් ගන්නවා. දැන් ගුණා වගේ මේක වැටෙන්න අපි ඔක්කොම ටික කියලා ඇරලා දාන්නේ නැහැ නේ. කාලා බීලා ඔක්කොම ඉවරයි. එහෙම කරන්නේ නැහැ. එහෙම මෝඩියෝ වගේ හැසිරෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ? පෝෂන් එකක් හරි පුළුවන් ප්‍රමාණය දැන් අපි වගේ කෙනා මම නම් ඇතන සෑහෙන්න මේවා කරා. මේ කියන්නේ අත්‍යවශ්‍ය දේවල් වලට මේවා කරගෙන අනිත් දේවල් සෑහෙන්න ඉතුරු කරගත්තා. ඒ විදිහට ඔයාට පුළුවන්. මෙතන ඉතුරු කිරීම කරගෙන මන්ත්ලි කරගෙන යද්දි මේක ටික ටික පුතා කුට්ටිය වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි තාම ස්ටිල් ෆුල් ටයිම් එකෙන් ලැබෙන ගාන එක ගානක්. ඒ කියන්නේ ඇනුවල් ඉන්ක්‍රිමන්ට් එකක් වගේ දීප පොඩ්ඩක් වෙනවා. නමුත් එක ගානක් වගේනේ ඒක ටික ටික සේවිංග්ස් ටික වැඩි වෙන්න පටන් ගන්නවා. අන්න පුතා මේක 30 ඉස්සෙල්ලා දැන් ඔයා සේවිංග්ස් ටික ටිකක් හොඳ ෆන්ඩ් එකක් බිල්ඩ් වෙන්න පටන් ගන්නවා. ඔන්න හොඳ ෆන්ඩ් එක බිල්ඩ් වෙද්දි දැන් ඔයාට පුළුවන් ඔයාගේ
ලක්සරි අයිටම්ස් වලට රීච් කරන්න පටන් ගන්න අන්න ඒවා ගැන හිතන්න පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහරලාට මම මෙතනදී ඔයාලට මූලික වශයෙන් කියනවා මුලින්ම පටන් ගන්න ඕන ඔයා මනි මාකට් account එකක් වගේ තැනක හරි අන්න හොඳ ෆන්ඩ් එකක් දාලා ඒකේ අර ඩේලි එන ඉන්ට්‍රෙස්ට් එකත් එක්ක අන්න පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් චූටි ඉන්වෙස්ට්මන්ට් එකක්. කියන්නේ මනි මාකට් account එකක් කරා අපි try කරනවා පොඩි ගේන් එකක් ගන්න. එතන යම්කිසි මුදල් ප්‍රමාණයක් තියලා. ඒක එකක්. right? ඒක කරගෙන යන අතරෙම දැන් මෙතන බිල්ඩ් වෙච්ච ෆන්ඩ් එක අනුව තමයි පුතා ඊළඟ කරුණු ටික ලක්ෂරි දේවල් වල රීච් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට එතනදී කතන්දරයක් තියෙනවා. ඔයාගේ මෙතන වැටෙන කුට්ටිය හරිම වැදගත් සහ මෙන්න මේ මෙතන පටන් ගත්ත අප්වර්ක් කියන එකේ වගේ ෆ්‍රීලාන්ස් එකක් හරි මොකක් හරි ඒ වගේ දෙයක ඔයා යන කෙනෙක් නම් පැරලලි අන්න ඒ දෙකෙන් සෙට් වෙලා එන මේ අපේ භාෂාවෙන් කියනවා කුට්ටිය කියන එක වැදගත් වෙනවා. මොකද මේ දෙකම අපි අපේ ස්කිල්ස් රීපර්පස් කරලා සෙල් කරලා හොයන දෙයක්. ඒක අඩුව තමයි පුතා මෙතන ඔයාගේ හවුස් කියන එක කා එකක් ඔයාගේ ආසාවක් තියෙනවා නම් ඇග්‍රිකල්චරල් ලෑන්ඩ් එකකට ඉන්වෙස්ට් කරන්න මේවට යවන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කුට්ටිය මත. එතකොට දැන් එක කාරණාවක් පැහැදිලි. මෙතනට එද්දී අපි මේක ගොඩ නැගුවේ ෆුල් ටයිම් ඉන්කම් එකක් නැතුව ඔය මොකුත් නැහැ. ෆුල් ටයිම් ස්ටේබල් ඉන්කම් එක නැත්තම් මොකුත් නැහැ. at least a good business කියනවනේ IT professional කෙනෙක් නම් full time job එකක ඉන්නවනේ. මොකද career එකට වැඩ ඔය මොකුත් නැති වුණොත් ඔයාට මේවා ගැන හිතන්නවත් බෑ. මොකද ආපහු life එකේ මුලට යන්න වෙනවා. ඒකයි මම කියේ මේක step by step හරි ලේසි. දැන් ඔයාට මේවා හිතන්න පුළුවන් කියන්නේ දැන් ඔයාට සමහරලාට money market account එකකට දාගෙන maintain කරගෙන යම් කිසි fund එකක් ඔයාට සමහරලාට කායකකට හිතන්න පුළුවන්. හැබැයි සමහරලාට first එක luxury එකකට යන්න බැරි වෙයි. සමහරලාට එහෙම වෙනවා. ඒකට හේතුව තමයි ඔයා මෙතන තමයි නිෂ්පාදනය කරන හදන කුට්ටිය මදි. ඒ කුට්ටිය හදන්න නම් අන්න මගේ හැමෝටම දෙන ඇඩ්වයිස් එක ඉන්කම් සෝර්සස් දැන් වැඩි කරන්න පටන් ගන්න ටයිම් එක හරි. ඒ කියන්නේ ඔයා අප්වර්ක් වගේ එකක් නම් පුතා දැන් අපි කරේ මම කරපු විදිය අපි නෙමෙයි මම කරපු විදිය කිව්ව මගේ ඇත්තටම කුට්ටිය වැඩි වෙන්න ගත්තේ ගොඩක්ම මේ අප්වර්ක් එක හරහා මම ලංකාවේ වැඩ කරන කාලේ. මොකද ලංකාවේ එකට වැඩි ඇත්තටම අප්වර්ක් එක හරහා අපිට මට ඩොලර්ස් ඉන්ෆ්ලෝ එකක් තිබුණා ඒ කාලේ. දැන් ඇත්තටම එච්චර දඟලන්නේ නැහැ. ඒ කාලේ ගොඩක් දඟලපු නිසා ගොඩ ලොකු ඉන්ෆ්ලෝ එකක් තිබුණා. එතකොට ඒක මට ඇඩිෂනල් ඇඩ්වාන්ටේජ් එකක් වුණා. ගොඩාක් වෙලාවට මේ වගේ කා කියන ඒවා මේ හවුස් කියන ඒවා ගොඩක් ඉක්මනට අර පොඩ්ඩක් සෑහෙන උඩ ලෙවල් එකකින් යන්න. දැන් ඒක ඕන කෙනෙක්ට මම මේක මේ දෙන්නේ ජෙනුයින් දෙන්නේ. මේවා සමහරවල් කට්ටිය කියන්නේ නැහැ. නමුත් මම කියන ඇත්තටම පුතා මෙතන මාර එකක් තියෙනවා මේ ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එක. ඒක සෑහෙන දෙයක් තියෙනවා. අතරම දැන් මම මෙච්චර කරන්නේ නැහැ. දැන් මම බාර දීලා කට්ටිය කරන්නේ. මම ඉස්සර තනියෙන් කරේ. තනියෙන් කරද්දි ලොකු ගේන් එකක් තිබ්බ තැනක්. ඒක නිසා මට මේ කාර් ඇන්ඩ් හවුසින් ඩ්‍රීම්ස් කියන ඒවා පුතා ලක්ෂරි ලෙවල් එකකින් ගොඩක් ලෙවල් හොඳ ලෙවල් එකකින් ලක්ෂරි කියන හොඳම ලෙවල් එකකින් මේ ඇචීව් කරගන්න පොඩ්ඩක් කලින් පුළුවන් වුණා. ඒකට හේතුව තමයි පුතා මේ ආපු ගමන මේක ගියා මේ උඩ ගමන මෙහෙම යන්න දුන්නා. ආයෙ වෙනස් කරේ නැහැ. නමුත් මේ යටින් පැරලලි මේකත් මම ගෙනල්ලා තිබ්බා. රයිට්. ඉතින් ඒකයි මම කියන්නේ ඔයා හදන කුට්ටියම තමයි පුතා මේකේ ලක්ෂරි කියන එකේ ක්වොලිටි එක කොච්චරද කියලා තීරණය වෙන්නේ. ඒක තීරණය කරilla කෙසේ වෙතත් මම කියන්නේ අඩුම තරමේ මේවා ගැනවත් දැන් හිතන්න බෑනේ ලංකාව වගේ රටක මිනිස්සෙක්ට. නමුත් අපි මේවා ගැන ලක්ෂරි කියන්නේ සාමාන්‍ය ලෙවල් එකෙන් හරි හිතා ගන්න පුළුවන් නම් it's going to be kind of a win. හරි? අපිට වටින දෙයක් ඒක. right? ඒක නිසා අපි මේ වින් එක බලමු එතනදී. ඒකට මේකේ එන්න ඕන. මේකේ ඇවිල්ලා මේක බිල් කරලා තිබ්බොත් මේ යට අප්වර්ක් කියන මේ ලයින් එක බිල් කරලා තිබ්බොත් ෆ්‍රීලාන්සින් ලයින් එක බිල් කරලා තිබ්බොත් මම මේකට මේ YouTube එහෙම ගන්න නැහැ. මොකද දන්න YouTube වගේ එකක් මේ ලෙවල් එකේ යන දැන් උදාහරණයකට IT ප්‍රොෆෙෂනල්ස්ලා ගැන කතා කරද්දී මේ ලෙවල් එකේ යන මිනිස්සෙක්ට ටෙක් YouTube channel එකක් කරා එච්චර ලොකු ලෙවල් එකකට යන මම මේ ටෙක් රිවියුවර්ස්ලා නෙමෙයි යන්නේ කියන්නේ ඒ YouTube වල ටෙක්නිකල් දේවල් රිවියු කරනම සෙට් එකක් ඉන්නවනේ ලොකු ඔඩියන්ස් එකක් හදපු 4-5 දෙනෙක්. එයාලා software engineersලා මේ full time jobs කරන පට්ට skill engineersලා නෙමෙයි ඈ. ඒක මුලින්ම දැනගන්න. ඒක ඇත්ත කතාව. මොකද මේක ඇත්තටම මේ field එකේ engineersලා කියනේම YouTube කරන්නේ නැහැ. ඒක තමයි කතාව. දැන් අපි ඒවා ඒකෙත් 100ට එකක් වගේ තමයි දැන් අපි වගේ අය කරන්නේ කිච්චර අතලොස්ස දින්නේ බලන්නකො දැන් ඇත්තටම මේ අපිටත් වැඩිය වැඩ කරන මේ වැඩෝ ඉන්න මිනිස්සු YouTube කරන්නේ නැහැ. අර අපිට තියෙන පොඩි හැම්මක් කරන knowledge එක share කරන්න ආසයි brand එකක් develop කරන්න ආසයි රට ඇද්ද ඒ වගේ දේවල් වලට අර එක එක නයිද. ඒතර අපි අරකට අර පොඩ්ඩක් time එක වැඩිපුර ස්පෙන්ඩ් නැත්තම් සාමාන්‍යයෙන් real වැඩ කරද්දි මේවා කරන්න වෙලාව දෙන්න හිතෙන්නේ නැහැ. දැන් අපිටත් එහෙම තමයි වැඩත් එක හිතෙන්නේ නැහැ. නමුත් අර අපේ තියෙන හැම්මක් නිසා මේකට time එකක් කොහෙන් හරි හොයනවා. නැත්තම් ඇත්තටම එහෙමයි ඈ. එතකොට මම ඒකයි කියන්නේ මේ දෙකම බිල් කරපු ගමන් මේකේ ඔයාට ලක්ෂරි කියන එකේ quality එක කොච්චරද කියලා තියෙන එක. quality කියන එකක් තියෙනවනේ පුතා 10 20 30 කියලා range එක තියෙනවා. 100 level එකේ range එක වගේ කියලා කියන්නේ quality කියන්නේ දැන් සාමාන්‍ය මම ඔය දකින්න දේවල් අතර මම දකින හොඳම මම දකින ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් ලංකාවේ ඉන්ෆ්ලුවෙන්ස් කියන සාමාන්‍ය මම දකින දේවල් නේ මාර මේ මම මොටිවේෂනල් කියලා ලංකාවේ කවුරුත් දකින්නේ මම මූලිකව දකින එක තමයි අර සජීව් රාජපුත්‍ර කියලා මේ channel එක කරන්නේ.
ඒක නෙක්ස්ට් ලෙවල්. ඒ කියන්නේ ඒ ලෙවල් එකට තමයි තියෙන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ 100 90 100 ලෙවල් වල තියෙන ඒ ලක්ෂරි එක විඳිනවා කියන ක්වලිටි එක 90 යනවා. දැන් අපි ඒ ලෙවල් වලට ගිහිල්ලා නැහැ. නමුත් අපි 50 60 වගේ ඒ වගේ half හරි දැන් ඇවිල්ලා. ඒ ඇවිල්ලා තියෙන පුදා මේ ඉන්කම් සෝස්. දැන් අර වගේ කෙනෙක් කොහොමද කියලා හිතන්න පුළුවන් ඉන්කම් සෝස්. අනිත් එක තමයි මේ ලංකාවේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ ගොඩක් අය ඇත්තට මේ කරගන්න බැරි වෙච්ච අයගේ පොඩි ගැටලුවක් තියෙනවා. මේ හිතන් ඉන්නවා මේවට වියදම් කරන එක අපරාධයක් කියලා. ඒ බැරිකම. දැන් මෙහෙම දැන් අපි ගමුකෝ අර අපේ අපි කතා කරපු අර මම කලින් channel එකේ අර සජීව වගේ කෙනෙක් දැන් එයා බලන්න ටෝකියෝ වලින් දාන්න කියනවා මේකක් දාන්න කියනවා ඒ කියන්නේ වෙහිකල් එකක් දාන්න කියනවා ඒ ලෙවල් එකට යන්නේ ඒ සල්ලි තියෙන මනුස්සයට ඒක අපරාධ නෙමෙයි මොකද උට ඒකේ යම් කොටසක් ඒක කරත් ඉතුරුයි ජීවිතේ හොඳට ගෙවන්න පුළුවන්. දැන් එහෙම තමයි අපි උනා සමහර දේවල් ලක්ෂරි අයිටම්ස් වල වියදම් කරනවා වියදම් කරන්නේ මේ ඒක අපරාධයක් නෙමෙයි ඒක ඉතින් අපි දැන් මේ ලයිෆ් එකේ ජීවත් වෙන්නේ මොකුත් නොකර මේ පැත්තකින් කුට්ටි ගහලා තියාගන්න ඇත්තටම ලක්ෂරි අයිටම්ස් විදින්න බෑ. දැන් දන්නේ මම නම් අත්‍යවශ්‍ය දෙයක් මන්න. එතකොට ඒක අපරාධයක් නෙමෙයි. ඒක හැබැයි මෙහෙම අපරාධයක් වෙනවා මේ කුට්ටි අඩු කරාට. මොකද ඌට ඒක අපරාධයක්. කියන්නේ ඌ හිතනවා ඒක දැම්ම ගමන් මූට ලෝන් දාන්න වෙයි. ඒක දාපු ගමන් ඌ එරෙයි බින්දුවට වැඩි. එහෙම හිතෙන්නේ ඒක හරියට කුට්ටිය හැදිච්ච නැති තැන. ඒකයි මම කියන්නේ හැම වෙලේම ඒකත් එහෙම කියන එකත් කට්ටියත් අවුල් ඈ. ඒගොල්ලොන්ට ඒක කියන්නේ තේරෙන්නේ නැහැ. කියන්නේ සමහරලාට දැන් අර වගේ ලෙවල් එකක ඉන්න කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. affordable නිසා තමයි කරන්නේ. එතකොට එයාට loans නැතුව මේව දැන් අපි උනත් එහෙම තමයි අපි ඒ ලෝන් අපි වාහන මම ඇත්තම කතා මම අද වෙනකන් වාහනයක් ගන්නේ කිසිම දවසක ලෝන් එකක් ලීස් එකක් දාපු නැති කෙනෙක්. හේතුව මම එහෙම කරන්නේ මම ලෝන් ලීස් වලට යන්න නැති කෙනෙක්. මම මගේ සේවිංස් ඇන්ඩ් ඇසෙට්ස් වලින්ම තමයි දේවල් මැනේජ් කරගන්න බලන්නේ. මොකද ඒක හරි මානසික නිදහස. ඉතින් මම ඒකයි කියන්නේ අර ඒක ඇෆෝඩ් කරන්න පුළුවන් මිනිහට ඒක කරන්න පුළුවන්. ඒක අපරාධයක් වගේ පිට කෙනෙක්ට වෙනවා අර ඌට ඇෆෝඩ් කරන්න පුළුවන්. ඒ ඇෆෝඩ් කරන්න ඌට ඒක ඇෆෝඩ් කරාට පස්සේ සල්ලි ටික ඇති. බැට් ටික කරගන්න. හරි එහෙම තියෙනවා. දැන් ඒක නොමග යන්න එපා එහෙම කියන ඒවා ගැන. දැන් ඒතකොට ඔයාලට යම් කිසි විදියකට මේක හැදුවට පස්සේ යම් තැනකදී ඒවා ඇෆෝඩ් කරන්න පුළුවන්. නෑ ඇෆෝඩ් කරන්න පුළුවන් වුණාම ඇෆෝඩ් කරගන්න. මොකද ඔයා දන්නවා මගේ normal life style එක ගෙන යන්න මගේ ඉතුරු වෙන සල්ලි මගේ ඉන්කම්ස් ටික ඇති කියලා. right? ඔය මම මේ හැම පැත්තම බලලා මේ හරිම විදිය තමයි මේ කියන්නේ අතන. මොකද මේක ප්‍රැක්ටිකලි මම දන්න දෙයක් නිසා. and at some point ඔයාට මේ තව ඉන්කම් සෝස් එකක් හැදෙනවා. ඔයා මෙතනදී YouTube TikTok වලට ඇනිලා මේ පාත් එකක් නැති කරගන්න වෙලාව ඔයා මේකට ඉන්වෙස්ට් කරා නම් අද වෙද්දි කාලයකට පසු මේක ඔයාට ස්ටාර්ට් එකක් කරන්න තැනක් එයි 30 to 40 අතරේ. දැන් උදාහරණයක් මම මා උදාහරණයට අරන් කියන්නේ කරපු නිසා අපි Odegu Labs Private Limited මම රෙජිස්ටර් කරේ ස්ටාර්ට් එකක් වගේ දෙයක්. මොකද මගේ 2026 වලින් බලාපොරොත්තු ඉන්ටර්න්ෂිප්ස් කීපයක් හරි දෙන්න පුළුවන් මට. හේතුව මගේ අප්වර්ක් එකේ තියෙන වැඩ කරන්න. මොකද මම ඒ ලෙවල් එකට මේක බිල් කරපු නිසා. මම ඩොලර් ලක්ෂය හෙව්වයි කියන කතාව මගේ වීඩියෝ එකක් තියෙනවා බලන්න. ඒ ලෙවල් එකට ගෙනාවේ තනියම සහ තව කීප දෙනෙක් උදව් වුණා ඇත්තටම මේ වැඩ ටික කරලා දෙන්න. මම එයාලට පේමන්ට්ස් කරා. හැබැයි මම ස්ටාර්ට්අප් ලෙවල් එකකට ඉතින් මේක ඕන කෙනෙක්ට මේ ලෙවල් එකේදී ගේන්න පුළුවන්. ඒතකොට ඒකත් again income source. දැන් මේ මොකද්ද මේ කියන්නේ මේ the quality of luxury items depends on income and the number of income sources. ඒකයි. luxury item එකේ තත්ත්වය house එක තට්ටුවක්ද දෙකක්ද තට්ටු 10ක්ද කියන එක තීරණය වෙන්නේ. කාර් එක මොකද්ද? Alto එකක්ද මේකක්ද Wagon R එකක්ද Benz එකක්ද ඒක තීරණය වෙන්නේ මෙන්න මේ කුට්ටිය මත. මොකද කුට්ටිය මත තමයි luxury කියන එකෙත් quality එක වෙනස් වෙනවා. 10 ඉඳලා 100ට range එකක් තියෙනවා. ඒකයි. ඉතින් ඒකට යන්න try කරන්න. ඒකටයි මේ කියන්නේ මේ stable risk නැති ඔයාගේ skill එකෙන්ම repurpose කරලා හදන්න පුළුවන් income sources වලට යන්න බුලි. ඒක ගියාට පස්සේ පුළුවන් වෙනවා මෙතනදී ඊට පස්සේ ඔන්න agriculture දැන් උදාහරණයක් දැන් අපේ කවදා හරි මගේ තියෙන මේ ලොකුම මේක අපි agriculture පැත්ත කියන්නේ ලංකාවේ හොඳ දෙයක් කරන්න පුළුවන් සෑහෙන්න හොඳ තැන invest කරන්න. ඒකට යන්න පුළුවන් next එක. මොකද ඔයා fund එක bill කරනවා අනිත් ඔයා repurpose කරපු skills repurpose කරලා අනිත් දේවල් වලින් සල්ලි හොයන නිසා. ඒකට යන්න බෑ. දැන් එතකොට එතනින් පස්සේ සමහරවිට මේ ඔක්කොම කරාට පස්සේ ඔන්න fund එක බහිනවා. මේක වෙනවා සමහරවිට අපි මම උදාහරණයක් ගත්තොත් කාස් අරගෙන දැන් house මම savings වලින් ඔක්කොම කරන්නේ මම කිසිම දෙයකට lease loans වලට යන්නේ නැහැ මම. එතකොට මේ fund එක ඇත්තටම බහිනවා. ඒක ඔයා බලන් ඉද්දි අඩු වෙනවා. දැන් අපේත් එහෙම තමයි මේ house දැන් constructions යන නිසා මේක අඩු වෙලා. හැබැයි මම දන්නවා still මට මේක දුවන්න පුළුවන් හේතුව මම ඒ යම්කිසි බෆර් එකක් තියා. ඒ කියන්නේ අර අපි කොටසක් තියන් ඉන්නවා. මේකෙන් මට normal මගේ life style එක මොකද මම අවාමේ luxury item එකක් පාවිච්චි කරනවා නම් වාහනයක් පාවිච්චි කරනවා ඒකට පෙට්‍රල් කරන්න ඕනේ. ඒක ගහන්න ඕනේ ඒකට. ඊට පස්සේ මොනවා හරි house එකක් මේවා කරනවා නම් constructions වලට යනවා. right? එතකොට ඔයා දන්නවා ඒ gap එක ඒ ටික ඉතුරු කරලා ඉතුරු කරගන්න ගානෙන් ඔයාලා normal life style එක කන බොන ඒවා ගෙදරක ජීවත් වෙන එක පවුලට සලකන ඒවා ටික කරන්න පුළුවන් කියලා. I think ඒ management එක නැති මෝඩයෙක්ට නම් කොහොමත් මේවා කරන්න ගන්න එපා. ඌඩ මේවා ගත්ත ගමන් දැක්කත් හිතෙන්නේ මේවා කරොත් එහෙම ඉවරයි. දැන් ලෝන් තමයි. එහෙම ලෝන් වලට යන්න හේතුවක් නැහැ. හැබැයි ඉතින් මෙහෙමයි. ලෝන් වලට යන්න හේතුවක් නැහැ කියන පුතා මෙතන කුට්ටි එයාගේ. ඒක දැන් මට හැමෝටම කියන්න බෑ ගැරන්ට් කරලා ලෝන් වලට යන්න බෑ. මොකද සමහර අයද මෙතන කුට්ටි දැන් මම වුණත් මේවා කරේ
එකක් තමයි මගේ ප්‍රධාන හේතුව තමයි ලංකාවෙන් එළියට වර්ක් කරන එක. ඒක ජෙනුයින්ලි කියන්න ඕනේ. මම හිතන්නේ මම ඒ කියන්නේ එතකොට මොකද මම කියනවනේ හැම වෙලේම ඔයා සැලරි ලෙවල්ස් දැන් ඔයා කරන දේවල් සැලරි ලෙවල්ස් ලංකාවෙන් එළිය වැඩි. එතකොට ඒක මට මූලික හේතුවක්. ෆුල් ටයිම් ඉන්කම් එක මූලික හේතුවක් මේවට මේවා. අනිත් එක තමයි මේ අප්වර්ක් පැත්තෙන් හදපු දේ. ඉතින් මේක මම මේ කියන්නේ මගේම හදයක් විදියනේ මේක කරන ඉන්නවා තව ඇති වෙන්නේ. ඒගොල්ලෝ කතා කරන්නේත් නැහැ කියන්නේ මේක කරන ඉන්න. ඒකයි මම කියන්නේ මේ මෙව්වට ලොල් වෙලා මුලදී එච්චර නහින්න ඕනේ නැහැ. මේක සාමාන්‍යයෙන් හොත්ත විදිහට යන්න පුළුවන් රිස්ක් එක අඩු කරලා පාඩුවේ යන්න පුළුවන් විදිය. ඊට පස්සේ මේක අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් ඔයා දන්නවා මේක ඔයාට මේක මැනේජ් කරන්න මේ ප්‍රමාණය ඇති කියලා. ඒකත් එක්ක මේවා ටික ගෙනියන්න තමයි ඔයාට මේ කතන්දරේ තියෙන්නේ. මොකද at some point investments start ඒ කියන්නේ agricultural land එකක ඉන්වෙස්ට් කරා නම් money market account එකේ ඔයා දුවනවා නම් තාමත් සහ ඔයා තව එක බිස්නස් එකකට හරි මොකේකට හරි අප්වර්ක් එකේ ස්ටාර්ට්අප් එකකට හරි ඉන්වෙස්ට් කරා නම් ඒක කරා නම් ඕක දැන් ඊළඟට මෙතන ෆන්ඩ් එක අඩු වෙවි යනවනේ දැන් මේවට යවලා හැබැයි තව අවුරුද්දක් දෙකක් තුනක් යද්දී යන්න අන්න අර ඉන්වෙස්ට්මන්ට්ස් ටික ඔයා වෙනුවෙන් යීල්ඩ් කරන්න පටන් ස්ටාර්ට්අප් එක යීල්ඩ් කරන්න යනවා ඇග්‍රිකල්චර් ලෑන්ඩ් එක යීල්ඩ් කරන්න පටන් ගන්නවා මනි මාකට් account එකේ ඉන්ට්‍රස්ට් එක යීල්ඩ් කරන්න පටන් ගන්නවා හොඳට අන්න එතකොට ආපහු again මේක මේ ඉතින් එතනින් එහාට ලයිෆ් එක යන ඊට පස්සේ 50 60 40 50 60 එතන මම කතා කරන්න යන්නේ අපිට මේ ටික ඇති අද ආතුරුකාව සාරාංශ කරන්න අවශ්‍ය වුණේ අනම්මනම් ඉන්ද්‍රජාලික දේවල් වලට යන්න අවශ්‍යතාවයක් නැහැ පුතා. ස්පෙෂලි අපේ younger generation එක right. ස්පෙෂලි IT field එකේ දැන් එන්න බලාපොරොත්තුවක් තියෙන O levels A levels කරන අය ඉන්නවනම්. හැබැයි IT field එකේ දැන් තියෙන ප්‍රශ්නෙකුත් තියෙනවා competition එක වැඩි jobs market එක අඩුයි මේ market එකේ jobs නැහැ දැන් අඩුයි ලංකාවේ. but ලංකාවෙන් එළියට තියෙනවා and still AI වල මේ adoption එකත් එක්ක සමහර වෙලාවට සමහර roles වල hire කරන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් teams වලට. මේ මොන දේ තිබුණත් අලුතෙන් දේවල් බිහි වෙලා තියෙනවා. දැන් උදාහරණයක් අපි ඔෆිස් වල වැඩ කරද්දී ගොඩාක් AI දැන් පාවිච්චි කරනවා. මම ගොඩාක් වෙලාවට cloud code එක පාවිච්චි කරන්නේ. ගොඩාක් අපේ development වලට cloud code පාවිච්චි කරනවා. ඉතින් එහෙම ඒවා තියාගෙන ගියාට මේවට අලුතෙන් roles හැදෙනවා. මේවා එහෙම නැති වෙලම යන්නේ නැහැ. මේක යම් තැන හැබැයි ඉතින් ඒක දුවන්නවා මේකේ හරි skill set එක හදාගෙන ඉන්න ඕනේ. මොකද YouTube TikTok කර ඉන්න එකපාරට මේකට එන්න බෑ කියලා තේරෙනවානේ full time income එකක් හදන්න. IT firm එකට යන්න පුළුවන් දැන් මේක කරලා ඉන්නත් තමයි මේවා කරලා පුළුවන් බෑ. මේවායේ ගිහිල්ලා 99%ක් fail වෙද්දි 1%ක් මේවා වෙද්දි අපිට ඒක recommend කරන්නත් බෑ. එහෙම ගැටලුවකුත් තියෙනවා. හරි එතකොට අපිට කවදාවත් කියන්න බෑ මේවට achieve කරන්න පේන මානයක්වත් තියෙක. but මේක still සෑහෙන හොඳ පාත්‍යක් විදිහට මම දකිනවා. මගේ idea එක හේතුව මම කරපු දේ but සමහර අය කියන්න පුළුවන්. ඔයා මේවා 2011 12 කාලේදී ඔයා යුනිවර්සිටි ගිහිල්ලා පටන් ගත්ත කාලේ ඉඳලා දැන් ඔයාගේ 30 35 වලට එද්දි ඒ ඔයාගේ ටයිම්ලයින් එක හොඳයි. ඔයා හිටපු ටයිම්ලයින් එක හොඳයි කියලා. yes එහෙම වෙන්නත් පුළුවන් මචං. ඒ කියන්නේ ටයිම්ලයින් එකේ හොඳතාවයක් තියෙන්න පුළුවන්. මම නැහැ කියන්නේත් නැහැ. මොකද අපි හිටපු කාලේ අපි එන කාලේ ඉන්ඩස්ට්‍රි එක පට්ටම කාලේ software engineer හොඳම වැඩ කරන්න පුළුවන් අය තමයි ඉන්ඩස්ට්‍රි එකට එන්නේ. මාර ඩිමාන්ඩ් එකක් තිබා. සැලරි එක හොඳට තිබ්බා. එහෙම තියෙනවා. ඊට පස්සේ අපි හරි ටයිම්ස් වල ඩිසිෂන්ස් ගත්තා කියන්න පුළුවන් මම බය කියන්නේ. එහෙම තියෙනවා. දැන් අපි වගේම ඩිසිෂන්ස් ගත්ත මගේ යාළුවෝ ගොඩක් ඉන්න හොඳ ඩිසිෂන්ස් අරන් ලංකාවෙන් එළිය fully remote work කරන්න ගියා. ලොකු සැලරිස් වලට right. ලොකු සැලරිස් වලට ඇත්තටම. ඒක ඒ කුට්ටිය හැදුවා. කුට්ටිය හදන එක කරා මෙතන ඒ තමන් ඒ ගේම් ගහලා නෙමෙයි ඈ. අපි මම නම ජීවිතේ කියන්නේ නැහැ ගේමක් ගහනවා කියලා. එහෙම ගේම් ගහන එහෙම ගොන් හදලා නැහැ. මේක වා ස්කිල්ස් හදන් මේක ලස්සන ක්වොලිටි එකක් තියන් යන්න ඕන ගමන. මම ඉතින් ඇති කතා කරා. හරි මේ කියන්නේ මම කියන්න යන දේ මම ඉතින් දැන් නම් තේරිලා ඇති හොඳටම මේ ඉන්ෆෝග්‍රැෆික් එක මම ෂෙයා කරන්නම්. මෙතනින් එහාට කතා නොකර ඉන්නම් මේ මෙතනින් එහාට ඔයාට හිතන්න ඉඩ දෙන්න කමෙන්ට් එකක් දාලා ඔයාගේ අයිඩියා එක කියන්න ඉඩ දෙන්න මේ ඇති මම හිතන්නේ තේරුම් කරන්න අවශ්‍ය දේ තේරුම් කරලා තියෙන හැමෝටම ජය වේවා.